ගගක් කියන්නේ ඇත්තටම පට ලස්සන තැනක්. සාමාන්‍ය කැම්ප් ගහන්න හුඟක් කට්ටිය කැමති ගඟවලලා ඉන්නේ. මාත් හැමදාම කැම්ප් ගහන එකේ අද හිතුවා මේක පොඩි වීඩියෝ එකක් කරන්න. හඳක් පායලා තියෙනවා. මම හිතනවා රැයට ගොඩක් කලුර වෙන එකක් නැහැ කියලා. ගඟේ වතුරත් ගොඩක් වැඩි. බොහොම සැරට ගලාගෙන එනවා. ඉතින් මම හිතුවා කැම්ප් එක අත්දැකීම මුල ඉඳන් ඔක්කොම ඒ කියන්නේ මේ කාට හරි ප්‍රයෝජනවත් වෙන විශේෂයෙන්ම යුරෝපේ ඉන්න කට්ටියට විතර නෙමෙයි දැන් ලංකාවේ තරුණයෝ අතර හරි ප්‍රචලිත වැඩක් නෙමේ කැම්පින් වැඩි. අපි වනචාරී මිනිස්සුනේ. ඇත්තටම අපි සත්තුනේ. ඉතින් අපි සත්ත ගතිය අතරින්නේ අපි කොච්චර AC කාමරවල සැප මේ ඇද ඇතුළේ දාගෙන වටිනා ඇද ඇතුළේ දාගෙන නිදා කොච්චර සුවපහසුව නිදාගත්තත් අපේ හිත යන්නේම අර කැලේ ගති වලට. ඉතින් දැන් චුට්ටක් තාක්ෂණයේ දිනු වෙලා ගිනි මැල වලින් මස් වේපු කාලේ චුට්ටක් පහු වෙලා. ඉතින් ඒකට මෙන්න මේ වගේ පොඩි උපකරණයක් මීට වඩා දියුණු ඒවා තියෙනවා. මේකකින් මම තනියෙන් හඳ මේක මට ඇති. ඉතින් මේ මගේ බඩු ටික තමයි මම මේ පොඩි පුටුවක් එහෙම අරගෙන තියෙනවා. මේ මම තනියෙන් නිදා ගන්න. ඒක ඇතුලේ මම අරන් තියෙන මේ මෙට්ටයක්. මේකට හුලං ගහලා මේ ගාලා මේ පොරවන් ටිකක් සීතල වුණොත් එහෙම පොරවන් රෙද්දක් කර හුලං ගහන කොට්ටයක් මේ වැස්සොත් දාන කවරේ. ඉතින් මේ හදිස්සියක් කොහොම වතුර ගන්න ටිකක් මේ ගල් ලඟුරු මේ දන්නවනේ මේ අනිවාර්යෙන් ඕනේ වෙනවා. ඒක කරනකොට මස් තුත්තක් දෙනක් තියෙනවා ඔයාලට කන්න හුලං ගහන පොම්පේ. මේක තමයි මගේ ළඟ තැන් වලට යන වාහනේ. කාර් එකේ යන්න බෑ, ජීප් එකේ යන්න බෑ, මෝටර් සයිකල් එකේ යන්න අමාරුයි. ඉතින් පුට් සයිකලේ තමයි මම ඉතින් යන්නේ. මේ පෑට සීතලට අදින්න පොඩි අඳුන් ටිකක්. ඉතින් මේකේ තියෙන පොඩි සින්දුවක් අහන්න. පොඩි ගෑස් ටිකක් ගෙනත් තියෙනවා. දරටේකුත් ගත්තා. රැය වෙලා ගිනි මැලයක් එහෙම ගහන්න ඕනේ වුණොත් ඕනේ වෙයි කියලා මම හිතුවා. ටික මදුරුත් ඉන්නවා. ඒක අපි බලමු කොහොම වෙයිද කියලා. දැන් ටිකක් මහන්සි මෙතන වාඩිලා කෝපි කෝප්පයක් බීලා ඉතුරු වැඩ ටික පටන් ගන්න ඕනේ. කෝපි එක බීලි කරලා ආයෙ පටන් ගත්ත වැඩ. කරුල වැටෙන්න බෑනේ. දර ටිකක් එක්කව කරලා පොඩි ගිනි මැලයක් ගහන්න. මොකද අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු වෙලා මොන විදියට කැම්ප් බීම හදාගත්තත් අපි කැම්ප් එකක් ගහන්න එනකොට අපි අර සැබෑ ඒ රසාස්වාදයේ සුවය ඒ සතුට ලබන්න නම් ඇත්තටම අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ. මහන්සිලා මේ ගිනි මැලයක් ගහගෙන වැඩේ කරනවා. ඉතින් මේකට රැය වෙලා කරන්න බෑ. මොකද මම ඉඳලා පේනවා නේ උඩ ඔක්කොම ගස් වනස්පති පිරීලා තියෙන්නේ බොහෝ දුරට. අද හඳ තිබ්බත් මම හිතනවා මේ කෑලි කපන්න පුළුවන් කරුලක් හේවි කියලා. ඉතින් එතනට පොඩි දර ටිකක් එක්කව කරගෙන තව දර ටිකකුත් කඩාගත්තා. මේ තව දර කල්ලා තියාගන්න. මොකද රැයට මේව කර ඉන්න බෑනේ. හදිස්සි රැයට ඕන වුණොත් එහෙම අපිට දර ටික මේ වගේ මොකද දර කඩන්න අර පොරවල රෙමේ අරන් ඉන්නේ නේ කැම්පින් කරන මේ වගේ තැන් හොයාගෙන තමයි කියන්නේ. දර කඩාගෙන එහෙම හැස්ති වෙලා කරන්න ඕනේ. මොකද මේක ලංකාවේදී නම් මේක ඇත්තටම නේ. ඔය ලංකාවේ ටිකක් ඔය සත්තු සර්පා එහෙම ඉන්නවනේ. යුරෝපේ ටිකක් නෙමෙයි ඇත්තටම මේ යුරෝපේ සත්තු සර්පයින්ගේ ටිකක් හානිය අඩුයි. ඒ පාලනය කරලා තියෙන්නේ. ඒ බය නැහැ. ඒ බය නැතුණාට ඉතින් අපි රැයට මහන්සි වෙන්න කරලා තියාගන්න ඕනේ. මේ ටික කරලා එකපත හොදගෙන කවියක් එහෙම කියාගෙන පැල නොරක්කත් පැල කවියක් හරි කියාගෙන ඉතින් අපි මේව ලෑස්ති කරගන්න දෙන්න දර ටිකක් ලෑස්ති කරනවා. මදියි කියන මට හිතෙනවා. ඉතින් ආයෙ හරි කැලේ තියෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා තවත් දර ටිකක් අවු කරලා ගිරන් ලෑස්ති වෙන්න ඕනේ. හරි මහන්සි නෙවෙනවා. අර ඈත පේනවනේ හඳ හොඳට පායලා. මම කිව්වා දැනට හොඳට හඳ තියෙනවා කියලා. මම ඉන්න තැන නම් කරුවල තියෙන මේ ගස් නිසා. හැබැයි හොඳට හඳ තියෙන දවසක් මම ගියා තව දර කොට ටිකක් එක්කව කරගන්න. රැයට මදිනොත් එimhe ලොකු දර කොටයකුත් හම්බුණා. මෙතන තමයි අද මම ඉන්න තැන පෙන්වන්න ගන්නවා නේ යන තැන. එතන තමයි අද ඉන්නේ. හැබැයි මේ කැම්ප් ගහනකොට මගේ අත්දැකීම් සහ අපි දන්න දේ අනුව මම කියන්නේ මේ කැම්ප් ගහන කට්ටිය අනිවාර්යයෙන්ම අපි වෙනින් රටක ඉන්නවා නම් ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ. ඒක රටක නෙමෙයි ලංකාවේ වුණත් එන්නේ. අපි ලංකාවේ ඉන්නවා නම් මේ ලංකාවේ සමහර තැන් තියෙනවා කැම්ප් ගහන්න බෑ. දැන් මෙහෙත් තියෙනවා සමහර තැන් කැම්ප් ගහන්න බෑ. කැම්ප් ගහන්න පුළුවන් වුණොත් අපිට ලොකු ගිනි මැල එහෙම කරන්න බෑ. එහෙම අවසර නැහැ. ඉතින් අපි ඒවට අනුගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගිනි මැල ගහනවා නම් Tamanට මේ වගේ දැන් මම පේන්නේ පොඩි වතුර වාල්ටයක් ගෙනත් තියෙන්නේ.
මට සමහරට අඟපත හොද ගන්නත් ඕනේ නෙවෙයි. හැබැයි ඊට වඩා මං හිතුවේ ඇත්තට මේක ගන්නකොට මේ ගිනි මැලයක් ගහද්දි අපිට හදිස්සියේ ගඟක් අයිනේ වුණත් අපිට මේක නිවා ගන්න ඕන. මේ ගින්න පැතිරෙනවා. අපි ඒවට සූදානම් වෙලා ඉන්න ඕනේ. එහෙම නැතුව මේ හිතුමතේ ගිනි මැල ගහගෙන එහෙම කරලා පරිසරයටත් හානි කරලා ඒ රටේ නීතියට හරි ඒ නගරේ හරි කොයි හරි ඒ නීති වලටත් අපි වටහැනියම මේව කරලා පොලිසිය වලුත් ප්‍රශ්න ඇවිල්ලා එහෙම වෙන්න ඕනේ. මොකද මම දන්නවා අපි දැකලා තියෙනවා මේ විශේෂයෙන් ඉතාලිය ගත්තොත් ඉතාලියේ එකම රට වුණාට විවිධ නීති දැන් සිසිලිය පැත්තට වෙනකොට මිනිස්සු ටිකක් දන්නවනේ. අපි ඉතාලිය ඉතිහාසෙත් දැන් මේ වගේ දේවල් කරනකොට මේක බලන කට්ටියට අපි දැනගන්න කියන්න තිබේ. මොකද ඉතාලියේ මේ සිසිලි ඒකේ දූපතෙන් තමයි මේ ලෝකෙට මාෆියාව කියන එක හඳුන්වලා දුන්නේ කියලා මතයක් තියෙනවා. ඇමරිකාවටත් මාෆියා හඳුන්වන්නේ ඉතාලියෙන් කියන්නේ. එතකොට උඩහට එනවා නාපෝලි වෙනකොට සාමාන්‍ය නීති හිම පිළිපදින්නේ නැහැ. පොලිසිය ගණන් ගන්නවා හෙල්මට් එකක් දාලා පත් පාරේ යන්න එහෙම වෙනවා. එතනින් උඩහට එන රෝමෙට එනකොට ඊට වඩා චුට්ටක් විනය අතින් ඉහළයි. හැබැයි පොලිසිය වලට එහෙම ලොකුවට රෙස්පෙක්ට් කරනවා. ඒගොල්ලෝ කතා බහ කරගෙන යනවා. එතනින් උඩහට වෙරෝනා මිලාන් එහෙම වෙනකොට ටිකක් මම දැක්ක දෙයක් තමයි මේ පැත්තට යන පොලිසියල හරි බයයි මිනිස්සු. මම දන්නේ ඇයි කියන එක. මම කියන්නේ පොලිසිය වලට එහෙම ඉතින් බය වෙන්න ඕනේ අපි නිත්‍යානුකූලව ඉන්නවනම්. අපි මේ රට බදු ගෙවන මිනිස්සු නම් අපේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම තියෙනවා නම් අපි නීති විරෝධී දෙයක් කරන්නේ නැත්තම් අපි පොලිසිය වලට බය වෙන්න ඕනේ නැහැ. මොකද ලංකාවේ පොලිසිය වගේ අල්ලන් ගහන්නේ නැහැ. ඉතින් ඒක නිසා පොලිසියත් එක්ක කතා බහ කරලා අපිට විසඳ ගන්න බෑ. එහෙම කියලා නීති විරෝධී වැඩ කරලා පොලිසියත් එක්ක කතා කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පේනවනේ හඳේ එළිය ගඟට වැටලා ගන්ධිය දිලිසෙන ලස්සන. හරි. දැන් ඔන්න අපි සීතල වතුරෙන් ඇඟ ටිකක් හොදගත්තා. මේකේ හඳ තිබ්බත් නැත්නම් ඇත්තටම මේ වතුර සීතලයි. කොච්චර රස්නේ කාලේ වුණත් වතුර සීතලයි ඒක මේ කට්ටිය දන්නවා. ඒ මට පොඩි දෙයක් අමතක වෙලා. මේක තමයි එළිය. එළිය මම මේක ගෙනාවට මම මීට අමතරව ගෙනාව එකක් අර ඔළුවේ බැඳ ගන්න ලයිට් එක මට ඒක අමතක වෙලා. මේව කැලේ මැදකට එනකොට මගේ අතුරුත් වෙන මිස්ටේක් එකක් තමයි අපි සාමාන්‍යයෙන් මිස්ටේක් එකක් හදාගන්න මොනවද ගේන්නේ. එහෙම කියලා. හැබැයි මගේ අතින් අද මිස් වුණා. මොකද මම අද හදිස්සිය ආවේ. ඒක මගේ අතින් මිස් වෙලා. එහෙම දෙයක් මේ වුණාන් පස්සේ ඒක ටිකක් හරි කරදරයක්. මොකද අපේ හදිස්සිය විදිහට. අර මේ යන්නේ බෑ. හැබැයි මගේ වෙලාවට මම මේ ටෝච් එක ගෙනත් තිබ්බා. මම දැන් මම මේ පත්තු කරන්න යන්නේ මේ ලොකු ටිපන්දුවක් මදුරු වලට. ලොකුට මදුරු ප්‍රමාණයක් නෑ. හැබැයි ටිපන්ද පත්තු කරගන්න එක ලේසි. මොකද එකක් එළිය ඒත් එක මට එතකොට අතර ගිනි මැලේ පත්තු කරගන්නත් ලේසි වෙනවා. මෙතන මස් පුච්චන්න මේක පත්තු කරගන්නත් ලේසි වෙනවා. මේ වගේ දෙයක් කරනකොට මේ ළඟින් වතුර එකක් තියාගන්න එක හරි වටිනවා. මොකද හදිස්සිය හරි අපිට මේ වුණොත් ඒක ගඟට දුව අර එහෙම ඉන්න ඕනේ නැහැ. එකපාර පළේනේ වතුර එක හරි ගහලා අපිට මේව කරගන්න පුළුවන් නේ. මේ ඇත්තම රස්නේ දවසක් මේ දවස්වල මෙහි ගෙවල් වල ඉන්න බෑ. හැබැයි ඉතින් මෙතන පොඩි සීතලක් තියෙනවා. මම ඒක නිසා පිනන දිගට ඇඳගෙන ඔළුව වැහෙන්න ෆුල් ඕවර් එකක් අරගෙන ආවා. දැන් ඒකත් ඇඳ ගන්න ඕනේ. මදුරුවන් නුත් ඒතකොට බේරන. බලමු අපි එහෙනම් ගිනි මෙලෙක් ගහලම. දැන් රෑ 10:00 වෙලාව. යුරෝපෙත් නම් ඇත්තටම තාම හරියට කරුවර වෙලා නැහැ. මම මේ ටෝච් එකක් ගහලා එළියේ තියෙන. ඒක කරුවරට. රෑ කැම ටිකුත් ඉතින් ඔන්න ලෑස්ති කරන ගම ගිනි මෙලෙක් ගියවුවා. වස් ටිකුත් ගෙනාවා, බතර ටිකුත් ගෙනාවා පුච්ච ගන්න කියලා. ඊළඟට තියෙන ඉතින් කෑම තමයි. කාලා බීලා මේ සීතල පරිසරේ මේ පරිසර පද්ධතිය රස විඳින ගම හඳ දිහා බලාගෙන පැල් නොරැක්කත් පැල් කවියකුත් මතක් වෙනවා. පැල් කවියකුත් කියාගෙන පුළුවන් නම් සින්දුවකුත් කියාගෙන වැඩි සද්ද බද්දක් නැතුව ගගයින්ට වෙලා මම දන්නේ නැහැ කීයක නින්දේද සමහරට මම එළි වෙනකම් මේ හැරලා ඉඳිද්ද දන්නෙත් නැහැ. ඒ තරම් මම මෙතෙන්ට හරි ආසයි. ආදරෙයි. ඉතින් අපි ඉඳලා බලමු. දැන් නම් වැඩි හොඳට යනවා. ගින්දර හොඳට පත් වුණා. මේකෙත් පත් වුණා. රේ පත් වුණා. බය හිටියේ මේක පත් වෙන්නේ නැති වෙයිද කියලා. දැන් නම් හොඳට පත් වුණා. දැන් ඉතින් ඇත්තටම සතුටුයි. මේක මේ මහන්සිය ප්‍රතිඵල. මේ මහන්සිය වින්දෙක් කෙනෙක් දන්නවා මේව කියන්නේ කැලයක් නැද්දනේ මේක අසරණයි නේ. ඉතින් ඇත්තට ගින්දරක් හොයාගන්න විදියක් නේ. අපි ගේන දේවල් තමයි කරන්නේ. ඒතකොට මේ මහන්සිය දැන් රෑ 10ක් පහුවෙලා ඇත්තට මෙහෙම ගින්දර ටික පත්තු කර ගන්නවා කියන්නේ ලොකු දෙයක්. එතකොට අතීතේ
ගල් යුගවල මේ ගින්දර නැති කාලේ ගලෙන් ගල අතුල්ලා ගින්දර අරගෙන ගිනි ගොඩක් පත්තු කරාම මේ මිනිස්සුන්ට කොයි තරම් සතුටක් දැනෙන්නේ නැද්ද? අපිට මේ තාක්ෂණයත් එක්ක ගින්දරද හැමදේම තියාගෙන ඇවිල්ලා අපි මෙච්චර මහන්සියක් කරනවා නම් මේ මස් ටිකක් හදා ගන්න, මස් ටිකක් පුච්ච ගන්න, බතල ගෙඩියක් පුච්ච ගන්න, තඹ ගන්න. එතකොට ඒ කාලේ මේ ඒගොල්ලෝ කොයිතරම් මේ බතල ටිකක් පුච්ච ගන්න හරි මේ එහෙම නැත්නම් මස් ටිකක් පුච්ච ගන්න හරි ගින්න ටික පත්තු කරන කොයිතරම් මහන්සියක් වෙන්නේ නැද්ද? එහෙම හදාගන්න කැම ටික ඒගොල්ලෝ රස විඳින්න කොයිතරම් සතුටකින් ඒගොල්ලෝ මේක කරන්නේ නැද්ද? කොයිතරම් සතුටක් ඇද්ද? කියන්නේ දැන් වගේ කැම අපි සුපර් මාකට් එකෙන් ගියලා ඇත්තට ඒගොල්ලෝ මල්ලගත්ත සත්තුන්ගේ දැන් මෙතනත් මාළු විහිම අල්ලගෙන කට්ටිය මේක කරනවා මට නම් ඒක කරන්න බෑ ඇත්තටම. මම කැමති නෑ එහෙම සත්තු නඩාගෙන ඉන්න. නැත්නම් මිනිස්සු මේ ගඟෙන් මාළු අල්ලගෙන එහෙම කරන මේ විහිකුත් තියෙනවා. ඉතින් මම ඒක කරේ නෑ. මොකද මට එච්චර මට අකමැති නිසා. ඒ වුණාට අර සතෙක් පස්සේ ගිහිල්ලා මුවෙක් පස්සේ ගිහිල්ලා එහෙම මරාගෙන ඒක මස් කරලා ඒක පුච්චගෙන කාලා තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට දීලා ඒගොල්ලොන්ගේ සතුට දිහා බලලා මොකද මිනිසා කොච්චර දියුණුවත් අපි මනසින් ඇත්තට එකම මේ සත්ත්ව කොට එකම දෙන්නේ. ඒ කියන්නේ අතීතයේ මිනිහා කරේ මොකද මහන්සියලා සතෙක් මරලා ගෙදර ගියලා තමන්ගේ කුටුම්බය රැකගත් එක. ඒ කියන්නේ කුටුම්බයක් නැතත් ඒගොල්ලන් කණ්ඩායම් විදියට ගල් ගුහා ඇතුලේ හිටියත් ඒගොල්ලොන්ගේ ඒ කෑම ටිකක් කාලා ඒකනේ අර ඒගොල්ලොන් ගිනි මැලේ වටේ ඒගොල්ලොන් මේ චුට්ටක් නටලා ඒ විඳින්නේ ඒ සතුටනේ. ඉතින් ඒ සතුට කොහොමද කියලා මෙතෙන්දී අපිට මේ දැක ගන්න පුළුවන්. අපිට ඒ කියන්නේ ඒක දැනෙනවා. මෙහෙම දෙයක් කරාම අපිට දැනෙනවා ඒ අපිට මේ සතුට නම් ඒගොල්ලෝ කොයිතරම් සතුටක්ද කියලා. මස් ටික නම් හැදීගෙන ඉන්නේ ගොඩක් දුරට හැදිලා. බතලාලේ පිච්චීගෙන එනවා. ගින්දර නම් එක වෙලාවකට නිවන එක වෙලාවකට පත් වෙනවා. දීගටම යනවා. මස් ටික හැදිච්ච එක ලොකු දෙයක් මේ වෙලාවේ. මට මං හිතුවා අමතක කරලා මට ලුණු එහෙම ගේන්නවත් නැහැ. ලුණුත් ගෙනල්ලා. ඒ නිසා මස් ටිකත් රසට තියෙනවා. හොඳට තියෙනවා. කාලා ඉන්න තමයි තියෙන්නේ. පැලකවියක් කියාගෙන. දැන් නම් කෑම ටිකත් හරි. ගින්දරත් හරි. දැන් ඉතින් මට හිතෙනවා පොඩි පාරු කවියකුත් කියන්න. මේ පාරු කවිය කියන එක හිතුවේ මේ ගාමක ළඟ ඉන්නවද නැත්නම් ඉතින් මම ওই පැලකවි වලට හරි මේ හරි ආසයි. ඉතින් ඒක නිසා පාරු කවියක් කිව්වොත් හොඳයි කියන මට හිතෙනවා. මේ මොකද ගඟක් අයිනේ ඉන්න හන්දා මේ ගඟක පාරුවක් පදින ඒක රැකියාවට නෙවෙයි පාරු පැද්දේ ඒ කාලේ. ඒතර ඒගොල්ලෝගේ ඉන්නේ හිතට කාන්සියට වඩා ඒ පාරු වල යනකොට එනකොට ඒගොල්ලන්ට දැනෙන හැඟීම්නේ ඔය පාරු කවි වලින් මේ වුනේ. ඒක ජන කවියම තමයි. ඉතින් ඔක ජන කවියේම කොටසක්. අපි එකක් කියලා බලමු නිකන්. එගොඩ ගොඩට යනකොට සූර්යා වගේ මෙගොඩ ගොඩට එනකොට බිබිල මල වගේ දෑත දෙපය පෙරපුරත් තරන් වගේ නුඹනං ළඳේ මට හිත ඇති කෙනෙක් වගේ. ඇත්තටම මේ සින්දුවක් කියනට වඩා ඒකේ තියෙන වෙනම දෙයක් නේද? මම දන්නේ මට නම් ඒකේ තියෙන වෙනම රසයක්. දැන් අපි සින්දු හැමදෙස්සම කියන සංගීතයත් එක්ක මේක මේ තනියම ඉන්නකොට දැන් අපි මේ තනියම මේ කැලේ ඇත්තටම තනියම ඉන්නේ. මේ ජන කවිය බිහි වෙන්නත් පැල කවිය බිහි වෙන්නත් පාරු කවිය බිහි වෙන්නත් මේ තනිකම කියන එක කොයිතරම් බලපාන්නේ නැද්ද කියලා තමයි මන්දනේ මට හිතෙන්නේ. දැන් පාරුවක ගගේ කොට මේකට යනකොට විතක තනියම අපි දන්න හුවක් කිව්වම මේ පැත්තට එනවා. ඒ පැත්තට යනවා. ඒ හම්බෙන මිනිස්සුත් එක්ක hina වෙනවා කතා වෙනවා. ඊට පස්සේ ආයෙ හම්බ වෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට ලස්සන දැන් මේ කවියන මෙයා දකින්න ලස්සන ගෑල්ල මේ දෙන යන්නේ කියන්නේ. එහෙම දේවල් මේගොල්ලෝ දකින්න. තමාට තමාගේ හැඟීම් ප්‍රකාශ කරගන්න විදිහක් නැහැ. ඒ ප්‍රකාශ කරන විදිහ තමන්ගේ නිර්මාණශීලීත්වය හරහා එළියට දාන එක වටින්නේ. ඒක ඉතින් සිංහල මේ ගැමි කවි කියන්නේ අපේ සීගිරි
සීගිරිය ගත්තාම සීගිරියත් ඇත්තම ප්‍රසිද්ධ වෙන චිත්‍ර විතරක්ම නෙමෙයි කුරුටුගීත් එක්ක. ඒක සෑහෙන්න මේ මගේ හැටක් දුන් ගියා. මේ වෙන්නේ එතකොට මොකද අපිට තේරෙන මේ ගැමියා එදා ඉඳන්ම තමන්ගේ හැඟීම් මේ කලාව හරහා කොයිතරම් එළියට දැම්මද කියන එක අපිට පේනවනේ. ඒක හරි වටින දෙයක්. ඉතින් ඒ දවස්වල ඔය දැන් වගේ විරාව ආදරේ හරි විරාව හරි මොක හරි නිසා මේ ගහගන්නේ මරාගන්නේ අනිත් එකාගෙන් පලිගන්නේ එහෙම නැහැ. ඉතින් මේ මිනිස්සු තමන්ගේ වේදනාව හරි දුක හරි සතුට හරි හැමදේම මේ කවිය හරහා කලාව හරහා එළියට දැම්ම ඒක එතනින් ඉවරයි. ප්‍රේමී වුණත් හරි ලස්සන නැහැ. මේ කවිය වුණත් එයා මේ තමන්ට හිත ගිය ගෑන ළමයා ගැන කතා කරනවා මිසක් සමහර විට මෙයාට මේ ළමයට මේක ඇත්තම මුන්ට කියාගන්න බැරි වෙන්නේ නැති. හැබැයි එයා තමන්ගේ ආදරේ නැත්නම් ඒ ගෑන ළමයට තමන්ට එන හැඟීම මේ හරි ලස්සන මේ කවියෙන් කියනවනේ. ඒ කොයිතරම් වටිනවද දැන් අපිට පාඩු කවි අපිට මතක් වෙනවා. මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටිය හරි ප්‍රසිද්ධයි මේ දවස්වල දේශපාලන වේදිකාවෙත් ගිය නිසා. I think මම ඒක කියනතර මට ඇත්තටම මේ දේශපාලන වේදිකාවේ කතන්දරය හන්ද මට ඒ කවිය කියන්න එපා වුණා. හැබැයි මේක රස වෙන්නේ කවි කියන්න මේ මට තේරෙන්නේ දෙන්නෙක් වගේ හිටියනම් දෙපැත්තක මේක ලස්සනයි. ඉතින් මගේ වෙලාවට අද කවුරුත් නැහැ මම තනියම තමයි ඉතින් කවි කියන්නේ. අපි තව එකක් කියලා බලමුද? මස්සිනාගේ මගුලට මම රුහුණු ගියේ ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ පස්ස බලන කොට අඟුලක් ගිලී ගියේ රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ මම මේ හැම එකම මේක කාලයත් එක්ක කාලය කොයිතරම් වෙනස් වුණත් බාන මිනිස්සුන්ගේ හැඟීම් කොයිතරම්ද මේ මිනිස්සු කවිය පැලකවිය හරි මොකක් හරි තමන්ගේ තනිකමත් එක්කම යන්නේ ප්‍රේමය විරහව ඕක තමයි ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ අතීතේ. ඒක ඇත්තටම හරි ලස්සනයි. ඒව මේ දැන් මේ කවි භාවිතා වෙන්නේ නැහැ භාවිතා වෙන්නේ මග ඇරිලා අපෙන් ඒක ඉතින් මෙහෙම හරි වෙලාවකට කවියක් කියන එක හරි රසවත්. අපි තව එකක් කියලා බලමු මොන වගේද කියලා ඉවරලා. එගොඩක් බැලීමි එගොඩක් දේ දුන්න වගේ මෙගොඩක් බැලිමි මෙගොඩක් දේ දුන්න වගේ දෙගොඩම බැලිමි දෙගොඩම දේ දුන්න වගේ පේරා දෙනිය පාලම දේ දුන්න වගේ. ඇත්තට මේ ගැමි කවියෙන් මේ ප්‍රේමයේ විරහ විතරක් නෙමෙයි දැන් මම මේ කවිය හරි ලස්සනයි මේ කවියේ මේ පාරු කවියක් නේ මේකේ කවියා ගඟේ එගොඩ මෙගොඩ යනකොට මෙයා දකින සුන්දරත්වය පාරිසරික සුන්දරත්වය තමයි මෙයා මේ තමන්ගේ ඒ පාළුව කාන්සිය මකා ගන්න කවියකට පෙරලලා කියන්නේ. ඉතින් මේකෙන් අපට පේන්නේ මේ පිට දැන් බාහිරෙන් බැලුවා මේ නවීන සමාජ තාක්ෂණයේ දියුණුවලා මෝටර බෝට් වල හරි එහෙම වෙනකොට අපට ඕක නිකන් හරි විහිළුවක් වගේ දැන්නට මේක අපි ගැඹුරින් හිතා බැලුවොත් මේක ජීවනෝපාය මාර්ගයේ තමන්ගේ අමුදරුවන් දරගන්න කරන රස්සාව. ඒකට මේ රස්සාව අතරතුර තමන්ගේ කලා හැකියාවන් ජන කලාව මේකේ ජන කවියේ කොටස් නෙමේ පාළු කවි පාලම් කවි මේ හැමදේම මේ ජන කවියේ කොටස්නේ. එතකොට මේ අතීතේ ගැමියා මේ කලාව පරිසරයේ කොයිතරම් රස වින්දද? ඒ ඇත්තටම මට දැන් සින්දුවක් නේ දැන් කියන්නේ සින්දුනේ. මට අද සින්දුවක් කියන්නේ නැතුව මේ පැල් කවියක් මේ පාරු කවියක් පැල් කවියක් තමයි මම ඇත්තටම කියන්නේ කියන එකන් ඉන්නේ. හැබැයි මට මේ ගඟයිනේ ඉන්න නිසා මට හිතුණා මේ පාරු කවි කියන්න හදත් පායල ලස්සනට හඳ එළිය ගඟට වැටලා ගඟ රත්තරන් පාටට දිවිසෙනවා. එතකොට ඉතින් ඇත්තටම ඉබේ මේ කවි සිතුවිලි පහළ වෙනවා. ප්‍රේමය විරහව
දැන් අපි වගේ තනිකඩ මිනිස්සුන්ගේ ඒ කාන්සිය, ඒ පාළුව මේ කවිය හරහා කොයිතරම් දිය කර හරින්න පුළුවන්ද කියලා දැනෙන්නේ මෙන්න මේ වගේ අත්දැකීම් ගත්තන් පස්සේ. ඒක ඇත්තටම හරි ලස්සන අත්දැකීමක්. මම හිතන්නේ ජීවිතේ මොහොතෙත් මේ වගේ අත්දැකීමක් ලබන්න ඕනේ. අපි ගෙවල් ඇතුලේ හිර වෙලා අපි කොයිතරම් සැප සම්පත් නැත්නම් මම ඔක ඉස්සෙල්ලා කිව්වා අපි මේ AC කාමරවල හරි වටින ඇඳ ඇතුලේ දාගෙන මොන සැප වින්දත් මේ වගේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච ජීවිතේ කොයිතරම් වටිනවද, කොයිතරම් සතුටද, ඒ නිදහස, ඒ කියන්නේ අපි ශරීරයට විතරක් නෙමෙයි මනසටත් දෙන්නේ මේ පොඩි විවේකයක්. අපි සතිය දවසේ වැඩ කරලා මනසට විවේකයක් දෙන්නේ නැති මිනිහා දියුණුවෙන් තොරයිනේ. අපි දියුණුව කියලා මිනිස්සු හිතන්නේ මිල මුදල් ඒ වගේ දේවල්. හැබැයි මානසික වර්ධනය, මානසික සුවය මේ වගේ තැනකට එනකොට කවිසිතුවිලි පහළනවා, පොත්පත් ලියන්න පුළුවන්, කලාව ගැන, ස්වභාව සෞන්දර්යය ගැන, අපි අනිකාට ආදරය කරන හැටි. දැන් මේකේ දැන් අපි හෙට උදේට බලමු අපි කොහොමද කැම්පින් එකක් කරාන් පස්සේ මේවා ඔක්කොම අයින් කරලා මේක ඊළඟට එන කෙනාට අපි මේක මම කිව්වා බය වුණා මොකද පිටිපස්සේ ගඟේ පොඩි සද්දයක් ආවා. ඉතින් ඒවා මේ පරිසරයත් එක්ක බද්ධ වෙච්ච දේවල්. ඉතින් ඒක විඳ ගන්නවා කියන්නේ ඒක පුදුම සතුටක්. මේක මම හිතන්නේ මේ හැමෝම මේක විඳ ගන්න ඕනේ සතුටක්. මම දන්නේ හුඟක් කට්ටිය කැමති නෑ. හුඟක් කට්ටිය මේක දුකක් විදියට දකින්න. ඉතින් මේක ඇත්තටම දුකක් නෙමෙයි. මේක අපි හැමදාම නෑනේ. අපි ඉඳලා හිටලා මේ වගේ මානසික සුවයක් අපි දෙන්න ඕනේ ඇත්තටම ජීවිතේ මිනිහෙක්ට. ශාරීරික සුවය වගේම අපි ගිහිල්ලා මේ දවස් 5ක් වැඩ කරලා ඊටු දවස් දෙකේ ඇඳකට වෙලා නිදාගෙන ටීවී එක දිහා බලාගෙන ඇස් වලට ඇත්තටම අපි රූපවාහිනිය හරහා ගන්න විසනේ. ඒක මනසටත් විස, ශරීරයටත් විස, අපේ හිත දූෂණය වෙනවා. මේක ඇත්තට වෙනම දෙයක්, වෙනම රසයක්. මේ රසෙ විඳින්න ඕනේ ඇත්තටම. ගිනි මැරේ නම් ගොඩක් දුරට දෙවිලා. දැන් ඉතින් මම පත්තු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද දැන් රෑ වෙලාව 12ට තව විනාඩි 5යි තියෙන්නේ. මම මාස් ටිකක් හදාගත්ත එකෙන් තාම ගින්න තියෙනවා. පරිසරෙත් හරි සිහිල් ගතියක් තියෙනවා. මට ඉතින් තාම හිතා ගන්න හිතෙන්නේ නැහැ. පේනවනේ හඳ හොඳට පායලා. හඳ එළිය මේ ගඟට වැටිලා. ගඟ කොයිතරම් සැරට ගලා ගියත් ඒ හඳ එළියේ සුන්දරත්වයේ, හඳ එළියේ පාට, හඳ එළියේ දිස්නේ ගඟට වැටිලා ගඟෙන් ඇතිවෙන මේ දිස්නේ ලස්සන ඒක විඳදරා ගන්න බෑ. ඇත්තට මේක දාලා යන දුකයි ලෝභයි. ඉතින් මෙච්චරලා මම පැල්කවි ගොඩක් කිව්වා. ඒක වෙනම දෙයක්. අපි සින්දුවක් කර එහෙම කියනවා වගේ නෙමෙයි. පැල්කවියක් කියන එක වෙනම දෙයක්. එතකොට මට හිතුණා මේ දැන් පැල්කවි කියන දේ අතීතයේ මිනිසා විසින් තමන්ගේ පාළුව තනිකම විඳදරා ගන්න හරි, තමන්ගේ මොකක් හරි තමන්ගේ කලාව හරි මොනවාරි හැඟීම් ප්‍රකාශ කරන මේ කවිය මේ ගන්න. එතකොට මේ නවීන කවියා කොහොමද මේ තමන්ගේ කලාව එහෙම නැත්නම් මේ තමන්ගේ හැඟීම් ප්‍රකාශය කොහොමද කරේ කියලා. එතකොට මම මේ සමාජ මාධ්‍ය හරහා දැක්ක අන්තිම දීවිච්ච බොහොම හොඳ කවින් කීපයක් තිබුණා. ඒකෙන් මම දැක්ක හොඳ කවියක් තමයි අතුල බණ්ඩාර කියලා මම අහලා තියෙනවා කවියෙක්. මම මේ යාගේ කවියක් දැක්කා. මෙන්න දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. කවිය ගැන ඉස්සර පැල් කවිය හරි මොන හරි අපි පේලි 4කට මේ අපි දැකලා තියෙන දැන් එහෙම මේක ගද්‍ය පද්‍ය වෙලා මේක කොළඹ යුගයෙන් පස්සේ තමයි අතර මේ කවිය ගැන වෙනම ਵਿਚාරයක් කරන්න මේකට ඒක වෙලාව නෙමෙයි. කොළඹ යුගයෙන් පස්සේ තමයි මේ කවිය පද 4 පද 5 6 මේක දීර්ඝ විදිහට දැන් නම් ඒක ටිකක් විකෘතිමය තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හැබැයි මේ අතුල කියන කවියගේ මම දැක්ක මේ පද 4 හැබැයි දීර්ඝම නෑ. මේක ලස්සන කවියක්. මේකේ මේ අර්ථ රසය හරි ලස්සනයි. මේක මෙයා මෙහෙම කියනවා. හිත තදින් පෑරුණු එකම එක වතාවක මුදු සිහිල් සිනාවක අඩුව ඇත දෙහෙතකට. ඉර හඳට අමතකව ඝන අඳුර වෙලාගත් එක අමුතු ලෝකයක තනි වෙන්න හිතයි මට. විනි විදින දැස් නැති ගැහෙන හදවත දකින්න. ගතු කියා කෙලෙසාද තනිව විඳ දරා ගනු මිසක. ඉතින් මේකත් ඇත්තටම මේ අතීත කවිය වගේම වර්තමානයේ තාරුණ්‍ය තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ක්‍රමය. මේ කවිය ගැන වෙන විචාරයක් කරන අපිට ලොකු වීඩියෝ එකක් කරන්න වෙනවා. මේ විචාරයක් කරන්නේ නැහැ. මම හිතනවා මේ කවියේ මොකද මේක ගැඹුරු වචන, ගැඹුරු අර්ථයක් නැහැ. බොහොම සරල වචන වලින් මේ අතුල
මේ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ වර්තමානයේ දැක්ක මම ඇත්තටම හරි ලස්සන කවියක් මේක. දැන් වෙලාව රෑ 12:10. තාම දිදි නෑ. ගිනි වැලේ නම් නිවිලා. මම කැම ටිකක් හදාගත්ත මෙතන කින්දරක් දැන් නිවිගෙන එන තාමත් එතන එකන කින්දර තියෙනවා. හොඳදී නම් එන්න මෝරනවා. එන්න දිස්නේ ලස්සන එළිය වැඩි වෙනවා. ඒ එළිය ගඟට වැටලා ගඟ තව තවත් ලස්සන වෙනවා. තව තවත් ලස්සන පාට වෙනවා. මේක දිහා බලාගෙන මට හෙට එළි වෙනකම් මෙතන ඉන්න වෙනවා. ටිකක් නිදා ගන්නත් ඕනේ. ඒක නිසා මං හිතුවා නිදාගෙන හෙට උදේම නැගිටලා හෙට උදේ මේ පරිසරයේ තියෙන වෙනත්ම ලස්සනක් ඒ ලස්සනත් අපි දකින්න ඕනේ. ඕගොල්ලොත් දකින්න ඕනේ. ඉතින් ඒක නිසා මං හිතුවා දැන් චුට්ටක් නිදා ගන්න යන්න කියලා. මේක තමයි මම ගෙනාවු මම නිදා ගන්න ගෙනාවු පොඩි උදාහරණ. මේකට මැසි මදුරු මොකටවත් එන්න බැරි වෙන තමයි හදලා දිනවා. මේ කොට්ටෙකුත් ගත්තා. මෙට්ටෙකුත් ගත්තා. අර ඈත තියෙන කොට්ටේ මගේ මේ තියෙන මෙට්ටේ උලන් ගහලා මං කොලෑස්ටි කරලා හිටියේ. ඉතින් කකුල් දෙක පීදගෙන හොදගෙන තමයි මම මේ එන්නේ. අපි ඇතුලෙන් මේක වහගන්න බලමු. ඇතුලෙන් වහගන්න පුළුවන්. අදට වහගත්තා. එතකොට ටෝච් එකත් මෙතනින් ගිහින් තියාගෙන ඉතින් දාගන්න තමයි ලෑස්තිය. දැන්ට සීතලක් නෑ. මම ඒකට ඇඳුම් හරි මේ ගිනා සීතලයි කියලා හිතලා මේ තාම සීතලක් මොකුත් නෑ. මම හිතුවේ මේක මදුරු වල මේක මදුරු ගොඩක් හිටියෙත් නෑ. මම පොතක් ගෙනවා කියවන්න කියලා මොකුත් කියවන්න හම්බුනේ නෑ ඇත්තටම. පොඩි සිසිල් ගතියකුත් තියෙනවා මේ රස්නේ කාලේ මෙහෙ. මං හිතලා වඩාතර නිින්ද ආවේ කියලා. ඒත් ඉතින් හෙට එළිය වැටෙනකොට හැරෙන්නත් ඕනේ. බලමු අපි හෙට උදේ කොහොමද ලස්සන කියලා. එහෙනම් මේක ඇතුළට ගිහිල්ලා ඉදා ගන්න තමයි ලෑස්තිය. යට්ට කලිසමක් ඇද්දට මම උඩට මුකුත් ෂර්ට් එක මුකුත් ඇඳන්නේ නැහැ. මොකද මේක හරි සෞම්‍ය මේ සීතලක්. ලොකු අර ඒ කියන්නේ දරා ගන්න බැරි මේකක් නෙමෙයි. බලමු සමහරට එළි වෙනකොට තව ගොඩක් සීතල දැනේවි. අපි ඊළඟ ඉතින් ඔන්න පරව ගත්තා. එහෙනම් අපි ඉදා ගන්නවා. good night. අපි හිත උදේට බලමු මොකද වෙන්නේ කියලා. good morning. ඊයර අවතර වෙන්නේ කියලා. මේක ඇතුළට ඇවිල්ලා. නින්ද කරුණේ මොකුත් නෑ කරදරයක් නෑ. ලොකු සීතලක් බලාපොරොත්තු වෙන ලොකුම සීතලක් තියෙනවා. දෙසාවට සීතලක් තියෙනවා මේ රස්නේ කාලේ. දැන් වෙලාව උදේ 6යි කාලයි. තව ටිකක් වෙලා මෙහෙම ඉඳලා ගෙදරට වඩා ඇත්තටම සහනයක් සැපක් සතුටක් සුවයක් දැනෙනවා. ඒ කියන්නේ මනසට විතරක් නෙමෙයි ඇඟට පතරත් හරි මේ සැහැල්ලුවක් දැනෙනවා. ඔන්න මම ඇරියා මගේ කෝඩාර විලාසන්න ගංගලා වයින්නවා. මෙතනලා ඉතින් ඇත්තටම දවසක් විතර බලන් ඉන්න පුළුවන්. අද නම් පොතක් කියවන හොඳ එළියක් තියෙනවා මෙතනට වෙලා. තේ ටිකක් එහෙම බීලා උදේටත් කාලා මේ තමයි යන්න බලාපොරොත්තු. ඉතින් හරි ලස්සන දර්ශනයක්. කුරුල්ලෝගේ සද්ද එහෙම ඇහෙනවනේ. එක જાතිය කුරුල්ලෝ. පරිසර පද්ධතිය ඇත්තටම මේ හොඳටම රැකිලා තියෙනවා. ඒ කියන්නේ දූෂණය වෙලා නැහැ කිසිම මේ කොළ කෑලි යනම මොකුත් නැහැ. ඒ මං නිදාප්ඩික විතරයි ඔය ටික ඉතින් මම යනකොට ඔක්කොම අයින් කරලා යන්නේ. අර කියන්නේ පරිසර පද්ධතිය ආපුවාම මේ පියසරහන විතරයි අපි තියලා යන්න ඕනේ කියලා. ඇත්තට මං නම් ඉතින් පියසරහන විතරයි තියලා යන ටික ඔක්කොම අයින් කරනවා අස් කරනවා අරගෙන යනවා. දිලාපත් වෙන දේවල් වල්ලනවා. දිලාපත් වෙන්නේ ඒ පොලිතින් වගේ දේවල් අරගෙන යනවා. ඒ සත්තුන්ට කරදරයක්වත් නැහැ මට කරදරයක්වත් නැහැ. එතකොට ආයෙ දවසක කවුරු ආවොත් එයාට කරදරයක්වත් නැහැ. මේක ඊළඟට එන කෙනෙක්ට රැකිලා තියෙනවා. අපි හුඟක් වෙලාවට කැම් ගහන්නේ ගඟක් අයින් තෝරගන්නේ මේ වතුර එකක් ගන්න පාසු නැත. වතුර හැමදේටම අරන් ඉන්න බෑ. කන්න බොන්න එකපත හොදන්න හොදන්න නාගන්න මේ හැමදේටම ගඟක් අයින් තෝරගත්තම මේ හැදේ මේ මට හරි පහසුයි. හැබැයි අපි මේ නොදන්න රටක විශේෂයෙන් නොදන්න ගමක හරි ලංකාවේ හරි දන්න ගංක හරි මේ
වතුර සැරනම් හරි රමන්ටම සැට හිතනවා හරි නොදන්න තැනක නම් කොහොමත් අපි ගඟට වහින්න එක නම් ටිකක් අවදානම්. එතකොට අපි පොඩි වාල්දියකින් හරි කොච්චර පීනන්නේ මට උනත් පීනන්න පුළුවන් කොච්චර පීනන්න උනත් පුළුවන් උනත් අපි මේ මොකද විශේෂම තනියෙන් උදව්වක් ඉල්ලන කවුරුත් නැහැ කැලයක් වගේ. ඉතින් එතකොට මේ ගඟ යූරේ එක්ක බාල්දියකින් හරි කොහොම හරි වතුර ටික ගන්න එක තමයි හොඳ. උදේට කන්නේ ඒවා තමයි. බතර පිච්චුවා වෙනම ලස්සනක් තියෙනවා මම දන්නේ අර කොහොමද කියලා. කෝපි ටික එහෙම හැදෙනවා. ඉතින් බලමු කොහොමද කියලා මේකේ රහත්. ඇත්තටම රහයි මේ අපි ගෙදර තම්බනකට වඩා රහද මන්ද මේක ඉඳලා හිටලා කනවද මන් හන්දක් දන්නේ නැහැ. මේක මේකේ ලස්සන වගේම හොඳ රහක් තියෙනවා. කෝපි කරනවා අපි ලිප වහලින්. උදේට නම් කෑවා. දැන් මේ කෝපි ටිකක් බොනවා. මම මේ කන ගවම දැක්කම මේ ලස්සන කුරුල්ලෙක්. මම නම දන්නේ නැහැ. මේ එයා කූඩුවක් හදනවා. ඔන්න දැන් මං හිතන්නේ ආයෙ එනවද බුද. ඔන්න මන් දන්නේ පේනවද කියලා ඈත දැක්කද. ඒක ටිකක් අපි ලොකු කරලා මට හොඳට පේනවා. මේ ලොකු කුරුල්ලෙක් යා. මේ අතු හෙල්ලෙන් තැන දන්නා එයා එතන කූඩුවක් හදනවා. කෝට්ටෙන් කෝට්ට ගියලා ගිහිල්ලා මේ කූඩුවක් හදනවා. හරි දස්සරකින් දර්ශනයක් අපි හැමෝම මිනිස්සු මිනිහා කියන්නේ සතෙක්නේ. අපි මූලික කාරණා දැක්කද? එයා යනවා අතන්ට යනවා. එතනින් කෝට් කඩා ගන්නවා. අනේ ගිහින් කෝට් මොහොත කඩා ගන්නවා. ආයෙ මෙතන යනවා. ඉතින් මේ සත්තුන්ගේ මූලික අවශ්‍යතාවයක් ඇත්ත නවාතනක් කියන්නේ. ඉතින් අපිත් කැලෑ වලට වෙලා ඉඳලා ගල් ගුහාවල ඉඳලා ගල් බෙන වල ඉඳලා වැද්ද වගේ ඉඳලා අන්තිමට නවීනත්වයේ කියලා දියුණු වෙලා ගෙවල් හදාගෙන දැන් අපි හිරගත වෙලා විහිං හිරගත වෙලා ඉන්නවා කියලා අපිට හිතෙන්නේ. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට දැනුවත් නැහැ. අපි ඒක පස්සේ යන හන්ද අපි ලොකු තරගයකට නේ දැන් මේ ජීවිතේ අපි මේ මූල පාලන ලොකු තරගයක් නේ. එකිනෙකා පරයා යන තරගයක්. ඉතින් ඒ තරගෙදී අපි නොදැනුවත් අවිත් ඒ තරගෙට ඒ වාණිජමය ලෝකේ ඒ තරගෙට අහු වෙලා මේ අපි කොච්චර රැකුවත් අපිට එතනින් මිදෙන්න බැරි වෙලා තියෙනවා. අපි දැන් මේ විශේෂ විදේශ රටකට එහෙම ආපුවාම රස්සාව කරනවා පොඩි කාමර කෑල්ලක ඉඳලා ඉන්නවා. අපි බම දැකලා තියෙනවා. මම අහලා තියෙනවා උගක් මිනිස්සු ලොකු ගෙවල් හදනවා ලංකාවේ. මේ පොඩි කාමරවල හිටලා ඉන්නේ මෙහෙම නිදහසක් විඳින්න. ඒගොල්ලන්ට වෙලාවකුත් නැහැ ඒක අතකින් ඇත්තට. ඒගොල්ලන්ගේ වරද්දකුත් නෙමෙයි. දැන් අපිට දැන් මට නම් ඇත්තට කොච්චර වෙලා වැටුණා මම ඔන්න ආයෙනවා එයා ඉතින් එයාගේ හදා ගන්නවා. එයාට ඉතින් මේ මිනිස්සුන්ට වගේ අර ඒගොල්ලන්ට ස්ථිර නවාතැන් නෙමෙයි. ඒගොල්ලොන්ගේ සමහර විට දැන් එයාට ඔය පිරිමි පක්ෂයනේ සාමාන්‍යයෙන් ඔය කෝඩු හදන්නේ. ඒගොල්ලන් හදාගෙන ඊට පස්සේ තමන්ගේ ගැහැණු සමත් එක්ක ඇවිල්ලා බිත්තර දාලා ඒ පැටවු ටික හදාගෙන පැටවු ටික විසඳගන්න. ඉතින් එතන ගියේ තියෙන ආරක්ෂකකාරී තැනක ඒගොල්ලන් ගේ හදාගන්නවා. ඉතින් කියාගෙන ආවේ අපි ඉතින් මේ අපිට එහෙම වෙලාවක් අපිට එහෙම නිදහස අපිට ඒ නිදහස නැහැ. ඉතින් මම මේ නිදහස විඳින්න ආවා. මම රස්සාව වුණත් මාරු කරා ඇත්තට. මම මේ නිදහස නිතාම තමයි ඇත්තටම රස්සාව මාරු කරේ. මට මොකද මම මේ පරිසරයේ එක්ක මිනිස්සු එක්ක ගස්වැල් එක්ක ඉන්න කැමති නිසා තමයි දැක්ක දෙයක්. ඒ කතාව අතපුතර මොකද හිතන්නේ පේනවා. ඉතින් ආ යනවා ගිහින් හදනවා. කෝපි එකක් බිබි ගඟ දිහා බලන් ඉන්නකොට ලස්සන ඉතින් කතන්දර මතක් වෙනවා ජීවිතේ. තාරාවොත් ඇවිල්ලා යස්සේ පීනනවා. අන්ත මේ තාරාව ගොඩක් ඉන්නවා මේ ගඟ දිහා බලන් ඉන්නකොට හරි ලස්සන මේ දර්ශන පේනවා වගේම හරි ලස්සන කතන්දරත් මතක් වෙනවා. මට දැන් මට නම් මෙහෙම ලොකු ගඟක් දකින්නකොට සින්දු මතක් වෙනවා, ජනකතා මතක් වෙනවා, ලංකාව මතක් වෙනවා, විශේෂයෙන් මහවැලි මතක් වුණාම මට හරි ලස්සන කතාවක් මතක් වුණා. ජන කතාවක්. මේ ස්වභාව සෞන්දර්යය විඳිනවා කියන අපි ඒවත් දැනගෙන මේ ඒක විඳිනකොට හරි ලස්සනයි. මේ ඔය කන්ද උඩරට රාජධානිය දැන් අපි ඔය සීවික්‍රම රාජසිංහ රජුරෝ ගැන කතා කරනකොට කියන්නේ ටිකක් නපුරු වස එහෙම නැත්තම් මේ රාජ්‍ය පාලනේ කුරිරු විදිහට කරු පාලකෙක් විදිහටනේ රට පාවලා දුන්නා එහෙම කතන්දර කියනවායි. හැබැයි මට අපේ ඉතිහාස අධ්‍යයනයත් එක්ක අපේ කියවීමත් එක්ක අපි දැකලා තියෙනවා මේක එහෙම නෙමෙයි කියන එක. මොකද මේ රාජසිංහ රජුරෝ කියන්නේ හොඳ උගත් කුජලී තරුණ වයසේම රජකම බලෙන් එයාට හම්බුණාට එයාගේ රාජ්‍ය පාලනය ගැන කතා කරනකොට ලොකු කතාවක් ටිකක් තියෙනවා. අපිට දැන් ඒකට වෙලාව නෙමෙයි. එයාගේ බුද්ධිය කොහොමද කියන මනින්න හොඳ ලස්සන කතාවක් තියෙනවා මේ ජනවහරේ.
මෙයා දවසක් මෙයා මරන්න හරියට මේ වගේ ප්ලෑන් කරලා තිබ්බනේ. මෙයා රජේ පෙරලන්න රජුරුව එලවන්න නිල බෙල එකතු වෙලා. මෙයා ওই මහවැලියේ මෙයාට හොඳට පීනන්න පුළුවන්. මෙයා ওই දවසක් මහවැලියට ගිහිල්ලා මේ පීනනවා. එක තැනක් තියෙනවා මට ඒ තැනේ නම හරියට මතක නැහැ. ඒක තාම තියෙනවා. ගලක් උඩ ඉඳන් මෙයා ඉතින් මේ ගඟට පයින්නවා ජල ක්‍රීඩා කරනවා මොකද කරන්නේ. දවසක් මෙයා ගල උඩට ගියාම මෙයාට මේ ගගේ මෙහෙම බලන් ඉන්නකොට පේනවා මේ සමනලෙක් මෙහෙම මේ ගලා යන ගගේ සමනලෙක් වහනවා. මෙයාගේ බුද්ධිය කොහොමද මන් දන්නේ අපට නම් මට නම් ඔක තේරෙන එකක් නෑ ඇත්තට මම හිතනවා මම විශ්වාස කරනවා මට ඒක තේරෙන්නේ මෙතන ගඟේ සමනලෙක් ගහුවොත් මම ඒක හිතා ඒක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි මෙයා හිතනවා මේක සාමාන්‍ය නෑ. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි මේ වගේ මේ දැන් පේනවනේ මේ වගේ ගලා යන ගඟ සමනලෙක් මේව ඒක ඇත්තට සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉතින් මෙයා බලනවා කොහොමද මේ ගලා යන ගඟේ සමනලෙක් ඉන්නේ කියලා. මෙයා ඊට පස්සේ රාජපුරුෂය දාලා මේ චෙක් කරනවා. ඒ කියන්නේ නිරීක්ෂණය කරනවා මොකද්ද මේ ඇයි මේ මෙහෙම වහන්න හේතුව කියලා බලනකොට මොකක්ද මේ රජ්ජුරුවන් ගඟට පනින බව දන්න නිලමෙලා ඒ ගල උඩ ඉඳන් පනින තැන උල් කෝටු හිටවලා මේ ගඟ යට ඒ කියන්නේ වතුරට පේන්නේ නැති වෙන්න යහීන් තුඩු විතරක් යාන්තම් මේ වෙන්න. ඒ තුඩක් කොහොම හරි රත්තුමාගේ වෙලා හරි චුට්ටක් ඉස්සෙන්නේ නැති සමනලියෙක් ගිහලා ඒ තුඩක තමයි වහන්නේ. ඉතින් අර සමනලයට ජලයේ එහෙම වහන්න විදියක් නැහැ කියන දැනුම බුද්ධිය රත්තුමාට තිබ්බහන්ද එයාගේ ජීවිතය බේරගත්තා. ඒ වගේ බුද්ධියක් තිබ්බ රජෙක්. ඉතින් ඒ වගේ ලස්සන ජනකතා තියෙන යන කතා කියන්න විදිහකුත් නැහැ. තව ඉස්සරහට තියෙනවනේ. දැන් ඊළඟට තේ ටික බීලා. මෙතන මම එකපත හොද ගන්න කියලා හිතන් ඉන්න. එකපත හොදගෙන ඔය හරියෙන් දැන් මේ වට්ටි කොක්ක වස් කරන්න ඕනේ. මම පිළිවෙලකට මේ තිබ්බ විදිහටම තියලා පාසටහන් පමණක් ඉතුරු කරලා අපි මෙතනින් යන්න ඕනේ. ඊළඟට කවුරු එනවා නම් හරි නැත්නම් මම්ම හරි ආයෙ එනකොට මේ පිළිසිඳුවට තියෙන්න ඕනේ. මේ ඉතින් මේ මස් කරන්නත් තියෙනවා. අස්කර් ඉවරලත් චුට්ටක් වීඩියෝ එකක් ගන්න හිතාගෙන ඉන්නවා. බලමු අපි. ඉතින් ඔන්න ඇඟපත හොදගත්තා නාගත්තේ නේ. ඇඟ හොදගත්තා මොකද මේ රටේ හේදී නැත්තම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි සිටිපාදේ ගිහිල්ලා සීත කඟුලේ නාන්නේ. ඉතින් එහෙම එක මේ සීත මොකක්ද ඇත්තම හරි සීතලයි. මම ඉතින් කඩවඩ ගාලා මෙන්න මේ බාල්දියෙන් ඇදගෙන මේව කරේ. ඇඳුම් මාරු කරගත්තා. දැන් උගන්න ඊළඟ ප්‍රශ්නයක් එනවා අනිවාර්යයෙන් මොකද්ද? මූයක දැන් දවසක් ඉතින් හු টয়ලට් යන්නේ කොහොමද මේව විනාශ කරනවද හරිනේ කියලා නෑ. ඇත්තටම දැන් ඔයගොල්ලෝ දැන් සිටිපාදේ ගියාමත් අපිට සිටිපාදේ නගින්න පුළුවන්ද? හදිස්සියකට යන්න කැසිකිලි පහසුකම් මොකුත් නෑ. ඒවා ඉතින් ඒවා පැවතිච්ච පවතින සහ ඒ රජයන් වල විතර නෙමෙයි ආගමික ස්ථානවලත් ඒ දුර්වලතාවයි සල්ලි හම්බ වෙනවා. මං හිතන්නේ මේක හිතා ගන්න බෑ අපිට ගණන් කියන්න බෑ මේ බැති මුත්තු දෙන සල්ලි. නමුත් යන්න ඒ කැසිකිලි පහසුකම් තිබ්බට ඒවා මේ අවමයි. ඉතින් මිනිස්සු කැලෑවල් නැස්සේ අර මේ රිංගන ඊට පස්සේ ඔයගොල්ලෝ සිරිපාදේ ගියා නම් දැකලා ඉතින් පය තියන්න බෑ ගන්දස් කාර්ය බෑ කකුල් වල ගෑවෙනවා ඉතින් හදිස්සියකට නොයත් බෑ. ඉතින් හැබැයි ඕක අපේ කට්ටියත් පොඩි වැරද්දක් කරනවා මේ කැම්පින් ගියාමත් මේ ওই තැන් තැන් වල ජලා කරනවා මුත්‍රා කරනවා. ඒක ඇත්තටම හරි නෑ කැතයි. මොකද ඒ ගඳයි ඊට පස්සේ සත්තු ඒවට එනවා ඊට පස්සේ තව කෙනෙක්ට එතන පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒක තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒකට මම හිතන්නේ මම විශ්වාස කරන්නේ අපි ගියාම ඉස්සෙල්ලාම টয়ලට් එකක් හදා ගන්න ඕනේ. දැන් මම නම් ඒක හදාගත්ත දැන් මේ මෙතන පේනවා මේ වහලා දාලා තියෙන මම මෙතන වලක් කාරලා මෙතන ගල් තියලා ලස්සනට හදලා තිබේ මේ පාවිච්චි කරපු ගල් තමයි. ගල් තියලා වාඩි වෙන්න පුළුවන් විදිහට කොමඩ් එකක් විදිහටම ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. ඒක මහා ලොකු සැප පහසුවක් නෙමෙයි. මේ ගෑනු කෙනෙක් ඉන්නවා ගොඩක් කවර් කරලා මම නම් මෙතන කවර් කරේ නැහැ. මොකද මෙතන කවුරුත් නැහැ. කැලයක් හන්දා මම මෙහෙම මෙතන වල ඔය තියෙන ඔය වල මෙතන හාරලා මේ ලස්සනට ගල් ටික තියලා මේව කරලා දැන් පේනවා එතන එහෙමද කියලා දන්නේ නැහැ. අල්ලෝරා මම ඉතින් එතන දැන් වහලා ඔක්කොම කරලා එතනම පල්ලෙහාට පේනවා මේක ගඳක් මොකුත් නැහැ. එතන පල්ලෙහාම තමයි මම ඔය නාගත්තෙත් එතනින් වතුර ඇඳගෙන මම මේව කරේ බාල්දියෙන් ඔය පොඩි සවලක් වගේ තියෙන ඕකෙන් තමයි මම වලවල් හාරන්නේ වහන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒකත් ඇත්තටම වැදගත් මේ කැම්පින් එනවා නම් ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. මොකද අපේ වැඩේ විතරක් කරගෙන හරියන්නේ නැහැ. අපි ඊළඟට එන කෙනෙක්ට මේව ආරක්ෂාව කරලා තියෙන්න ඕනේ. සහ අපි ආයේ එනකොට අපි පිරිසිදු තියෙනවා. දැන් මේ දර වුණත් මම මෙතන දාන්නේ දැන් යනකොට බලමු කොහෙද පැත්ත විසික් කරන්න ඉන්නේ. පැත්ත වෙන්නේ මොකද මං අර විනින් කවුරු આવුත් එයාට දර හොයාගන්න ලේසි. අපි ඒව හිතන්න ඕනේ. එතකොට මං ආයෙත් මට දර හොයාගන්න ලේසි. දර තියෙනවා කැලේ ඕන තැනක. මොකද මේ කාට හරි පුළුවන් උදව්ව ජීවිත වෙලා ඉන්නකම් කරන එක නෙමෙයි. අපිට පුළුවන් උදව්ව අපි අතින් පයින් අපි ලොකු වියදමක් දරන්නේ නැහැ නේ. මේක ලොකු කවට විසික් කරලා මේක මට විතරයි. භාවනා ඔබත් මේ මම වගේ මහන්සි වෙනවා.
අපි එහෙම ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ. අපි පුළුවන් විදිහට අනුන්ට උදව්වක් කරගෙන අපි මේ ජීවිතේ ඉඳලා මැරලා යනවා. මොකද මැරලා යනකොට අපිට මේ ගෙනියන කිසිම දෙයක් නැහැ. ඔක ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මැරනවා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඉතින් ඔක දැනෙන්න ටිකක් තමන්ට ලෙඩක් දුකක් හැදෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. ඉතින් එimhe හැදෙන්න ඉස්සර දෙයියනේ කියලා අපිට එහෙම තේරුම් යාමක් තියෙනවා. මම දන්නේ ඒක අපි කරපු පිනක්ද මොකක් හරි අපිට එහෙම අවබෝධයක් තියෙනවා. ඉතින් අවබෝධය හැම කෙනෙක්ම ලබනවා නම් ඒක මාර වටිනවා. එතකොට කාටවත් සමාජයට ගහට කොලටවත් මේ හානියක් වෙන්නේ නැහැ සමාජයට තියා. ඒනෝනේ ලස්සන කුරුල්ල එහෙම යන හැටි. මේක මාර දර්ශනයක් අප්පා. යාන ලස්සන කුරුල්ල නෙමෙයි. ලස්සනයි තමයි හැම කුරුල්ලම මෙයා කාක්කෙක්. ලංකාවේ කාක්කගේ මේ කාක්කගේ ලොකු වෙනසක් නැහැ ඉතින්. ඒවට ඉතින් ඇහැට ප්‍රියයි ඉතින්. මෙන්න මේක හොඳයි සාමාන්‍යයෙන් ඔය අපිට ලොකු සවලක් කරේ මේ අරන් එන්න පුළුවන් නම් හොඳයි අරන් එන්න බෑනේ. අපි වාහනයක යනවා නම් වාහනේ එතනම ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ලොකුවට උදුළු අරන් අරන් යන්න පුළුවන්. නමුත් කැලෑම් මැද්දට එනකොට ඉතින් අපිට ලොකු බර ගේන්න බෑ. කරේ ඉල්ලගෙන එක්ක බයිසිකලෙන් එක්ක පයින් යන නිසා. දැන් මම මේ ගත්තේ මේ අර ඉස්සෙල්ලා කිව්ව කතාවත් එක්ක මේක සම්බන්ධයි. මේ වලක් හාරන්නේ මම ඇත්තටම මේ මෙතන වලක් හාරන්නේ මේ ගහක් යට පේනවනේ ගහ මුලම ටිකක් අමාරුයි මුල් වැඩි හන්ද. මේ අර කාපු බීපු ඒ කියන්නේ දි รา පත් වල දේවල්. ඒ කියන්නේ ඇපල් පොතු, අඟුරු ටිකක්. ඔය ඉතුරු වෙච්ච බතර පොතු අන්න ඒවා. තැන් වල විසික් කරන්න ඕනේ නැහැ. මේ කෙනෙක් හිතන්න පුළුවන් අන්නේ මොකක් ගඟට විසික් කරා නම් ඔය මාළු මේ කණේ යරේ මේ කියලා. අපි හිතන තරම් ඒ ඔක්කොම මේ වෙන්නේ නැහැ. සමහරට ඔක පල් වෙන්න පුළුවන්. සමහරට මේ ගඟ පල්ලෙහා අපි වගේම කෙනෙක් නාන්න පුළුවන්. සමහරට මේ වතුර රත් කරලා බොන්න පුළුවන්. දැන් මම එහෙම කරනවා. වතුර ප්‍රශ්නයක් ආවම මේක රත් කරලා හිමීට උඩ ටික එහෙම බොනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මෙතන නානවා. මේ ඉතින් ඇයි අපි ජරාව දාලා තව කෙනෙක්ට හානියක් නෙද ඊට වඩා හොඳයිනේ මෙතන දැම්මන් පස්සේ මාළුන්ට කෑම ඉතින් මේ අපි හිතනවා මේ මාළුන්ට මේක දුන්නාන් පස්සේ නෑ මේ වගේ පරිසර පද්ධතියක ඒගොල්ලන්ට අවශ්‍ය තරම් කෑම තියෙනවා මෙතන හරි ලොකු මාළු ටිකක් හිටියා මමට මේක වීඩියෝ කරගන්න වෙලාවක් නෑ මොකද මම මේක අරන් එනකොට ඒගොල්ලෝ ගිහිල්ලා දැන් ඔය මාළු බාරගෙන එක්කම දැක්කනම් මෙතන හොඳට මාළු අනන්න ඉන්න ලොකු මාළු කරා අන්න ඉන්නවා මන් දන්නේ පේනවද කිරන්න පේනවද දැක්කද හරි විශාල මාළු වේ හරි විශාල මාළු දැන් මෙතන මම මාළු වාහක එක්ක මේ හොඳ නෑ ඉතින් එහෙම කියන්නේ මං හිතන්නේ ඉතින් මේ වීඩියෝ වල මෙතන මාළු වහන කවුරුත් එන්නේ කියලා. මේ මෙතන හරි ලොකු මාළු ඉන්නවා මේ මාළු වහන හරිය මේ ළඟට එනවා. හරි දේශිත. ඒගොල්ලෝ මේ අවශ්‍ය කෑම තියෙනවා තමයි මේ තරම් විශාල වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කෑම දාලා මේක තව විනාශ කරන්න ඕනේ. ඉතින් ඊට වඩා හොඳ මේකේ වලක් කාරලා අපි ඒ ටික බලලා දානවා. පේනවනේ. ඇපල් පොතු අනමනන් විතරයි දි รา පත් වල දේවල් විතරයි. දැන් මෙන්න මේ ටික දාගත්ත අපි දැන් බලමු ඊළඟට. මේ වායි පාවිච්චි කරන්න බෑනේ. ඒ ඉතින් අපි මේ වගේ තැනකට දැම්ම කියලා හානියක් වෙන්නේ. ඊට පස්සේ මේක අපි ගෙදර ගිහිල්ලා හොද ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනක් තියෙනවා පොඩි අඟුරු ටිකක් දර ටික නම් අපි අයින් කරන්න මං කිව්වා අයින් කරලා තියෙනවා. පස්සේ දවසක ආවොත් කාට හරි අරගෙන මේකක් තියෙනවා. මේක අපි විසික් මේක දාන්නේ නැහැ වලට. මේක දැම්මට කමක් නැහැ. මේව දි รา පත්තර දේවල්. මේ ගිනි පෙට්ටි. ගිනි පෙට්ටියත් අරගෙන යන්න. මේකේ තියෙන පොඩි ප්ලාස්ටික් කෑලි අරන්මන. එතකොට ඊළඟට මේ ටික තමයි අපිට වල දාන්න තියෙන ටික ඉතින් අපි මහන්සි වෙන්න ඕනේ තමන්ගේ සතුට වෙන්නේ. මේක ඉතින් මහන්සියක් නෙමෙයිනේ. ඊට වඩා මානසික සුවය මානසික සතුට කොයිතරම් වටිනවද? මේක ඕනනම් ඉතින් මේ පස් එක්කම හිට මෙඩි සික්කලා දාන්න බැරි කමක් නැහැ හොඳේ. මේ ලොකු මේකක් නැහැනේ හිට මේක දාන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි. අපි ආවේ නැහැ වගේ අර මම නිතරම කියන්නේ පරිසර පද්ධතියට ආවෙන් පස්සේ පාසටහන් පමණක් ඉතිරි කර යන්න ඕනේ. මම දැක්ක ඔක මේ ලංකාවේ බෝඩ් එකකට ඔක් ගහලා තිබ්බා මේ මගේ අදහසක් නෙමෙයි. ඔක කිව්වේ මේ ඉතින් අපි එහෙම පාසටහන් පමණක් තියලා ගියාම ඒක හරි ෂෝක් හරි ලස්සනයි. මොකද මෙතන එහෙට මෙහෙට කරා වගේ නෙමෙයි කවුරු හරි දැන් මෙතන කැම්පින් ගහන්න නෙමෙයිනේ. පොඩි ළමයි එන්න පුළුවන් මේ ගඟ දිහා බලන් ඉන්න. ඉතින් ඒගොල්ලන්ගේ කකුල් වලට මේක පෑගිලා අලු අපිරිසිදු කරන්න ඕනේ නෑ නේ ලස්සනට වැල්ල විතරක් තිබ්බහම හරි. මේ නැත්තම් මේ පේනවනේ මේ හානියක් නෑ මේව හිට මෙහෙට කරාට. හැබැයි ඉතින් මම නම් එහෙමවත් තියන්නේ නෑ මේ ඔක්කොම අයින් කරනවා. මට තව දෙයක් පෙන්වන්න හිතුණා. දැන් මම මෙතන අස් කරලා මගේ අතේ මේ මොනවද ඒවට කියන්නේ දෙලි කුණු කියන්නේ ඒවා. මේ කියන්නේ තෙල් ඔයිල් වගේ. දැන් අපි සබන් එනකොට සමහර සබන් වලට යන්නේ නෑ මේ වගේ ඒවා. ඒතර ගෙදරකට ගියොත් නම් අපිට තියෙනවානේ. දැන් මට ස්පොන්ජ් එකක් එහෙම යවන්න මොකුත් ගේන්න අමතක වුණා. මෙන්න මේ තියෙනවනේ මේ ගගේ වැලි. මේ මෙන්න මේ වැල්ලක් අරගෙන මේ අද මම කරන්නේ නැහැ අර
මොකද මම දැන් අර මේක අස්කල් ඉවරයි. අස්කල් ඉවරනන් පස්සේ අර මම මේ ඊයේ රෑ උයපුවා එහෙම හේදුවාම අර මස් පුච්චපුව ඒවැ දැලි තෙල් ගති හැම මේ ගෑනවා අතේ. ඊට පස්සේ අපි දැන් සබන් ගිරාවට මට දැන් අමතක වුණා මේ මොනවාද මේ අත් දෙක මේව කරන්න මුකුත් දැන් අපිට ගෙදර නම් හොයාගන්න පුළුවන් වෙයි ස්පොන්ජ් කෑලි අරන් මනම් ඒ මුකුත් තියෙන්න බැරි වුණා. ඒකෝ මෙන්න මේ වගේ බොහොම සරලව මේ වැලි ටිකක් අරගෙන මෙහෙම අත හොඳට අතුල් වල ඉවරලා ගඟෙන්ම හේදුවාව. දැන් මේ වගේ මහ ලොකු තාක්ෂණේ නෙමෙයි මේ පැරැන්නෝ මේ නැත්නම් මේ මං හොයාගත්ත දේවල්වත් එහෙමත් නෙමෙයි. මේවා අපි දැකලා තියෙනවනේ ඉස්සර මේ ඔය වලන් වල මේ දැන් ඔය නාස්ටික් කනම්මනම් කතන්දර තියෙන ඉස්සර මේ වලන් වල හොදන මේ වෙන කාලේ දැලි අයින් කරන්න මේ අපේ ආච්චි අම්මලා එහෙම දැකලා ඇති මේ ගඩොල් කුඩු මේ අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරලා මේ ඒ දැලි යවනවා. ඉතින් ඒකම තමයි මේක මම මේ මෙහෙම කරේ මේ මහා දෙයකට නෙමෙයි. මොකද්ද මේක එතකොට මේ අලුතෙන්ම මේ එන කෙනෙක්ට මේක සමහරට අලුත් ළමයි මේක නොදන්නවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හරි ලේසි මේක වෙනවනේ. අත් දෙක ඒවෙන් පිදුවෙන් පස්සේ හොඳට මේ පිරිසුදු වෙනවා. ඊට පස්සේ සබන් දාලා හොද ගන්න පුළුවන්. ගොඩක් දුරට අස් කරලා ඌඩාරමත් අයින් කරා. අයින් කරාට මට මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ. ඉතින් මම මේ පොතක් කියවන්න ගත්තා. මේක මට මේ ඇත්තටම මේ හම්බුණ පොතක්. මේක මේ වෙජිටේරියන් කියලා මේක මේ හොඳ පොතක්. මේකට මේ නොබෙල් තෑග් හම්බෙච්ච පොතක්. මේක මේ හරි සරල පොතකුත් නෙමෙයි. මේ තරම්ම ගැඹුරු පොතකුත් නෙමෙයි. හැබැයි හරි සංයමයෙන් කියවන්න ඕනේ පොඩි පොතක්. සංයමයෙන් කියවන්න ඕනේ මේ. ඉතින් මම මේ කියවන ගමන් පොත ගැන හරියටම ਵਿਚාරයක් දෙන්න විදියක් නැහැ. මොකද පොතේ අවසානයේ නිකන් කියන්න විදියක් නැහැ. පොත වෙජිටේරියන් කියලා තමයි. ඒක පවුලක එක ගැහැණියක් කරහා ගලා යන කතාවක්. ගැහැණියක් තමයි මේක මුළු ධාර චරිතය වෙන්නේ. ඉතින් එහෙම ගලාගෙන යන කතන්දරයක්. ඉතින් මේ කතන්දරයේ අවසානයේදී අපිට මොකක්ද කියලා කියන්න බැරි ගතියක් තියෙනවා. ඒකම නිසාම වෙන්නේ සමහරට මේකට මේ සම්මානයක් හම්බෙන්නත් ඇත්තේ. අපි බලමු. ඉතින් ඒක ගැන අපි වෙනම කතා කරන්න ඕනේ. ඉතින් මේ පරිසරයට ඇවිල්ලා මේ පොතක් කියවන්න නැත්තම් ඒක ඇති වැඩකුත් නෑ. මම හැමතිස්සම කියනවා වගේ අපි ශරීරයට සැප දෙනවා වගේ අපි සල්ලි පස්සේ මේ වාණිජ්‍ය ලෝකේ හැමතිස්සම මේ විදේශගත ලාංකික කියන විශේෂ යුරෝපන යුරෝ එක පස්සේ හරි ඒ තරගකාරීත්වය අනිකා පරායන හැඟීමෙන් ඒ හැඟීම් වලින් හරි ගිහිල්ලා ඒ සල්ලි වලින් සමහරු සැප විඳින්නේ නැහැ. සමහරු ශරීරයට සැප දෙනවා. ඉතින් මනසට සැප දෙන්නේ නැහැ. මේ මානසික සුවය මනසට දෙන සැප කියන එක මේ මාර වටිනමයි. භාවනාවක් නේ. භාවනා කරන්න පුළුවන් නම් ඒක වඩා වටිනවා. භාවනාවක් බැලන මේ වගේ දෙයක් අපි මනස පෝෂණය කරන්න දු ශරීරය පෝෂණය කරලා බෑනේ. ඔක ධම්මපදයේ හැටි ලස්සන ගාතාවකුත් තියෙනවා. මේ ධම්මපදයේ ඔක බුදුහඳුරුත් කියනවානේ මේ හරකෙක් වගේ වෘෂභයෙක් වගේ ඇඟ වැඩුණට මොලේ වැඩින්නේ නැත්නම් මේ ඒ ජීවිතේ වැඩන්නේ අපි වර්ධනය කරගන්න ඕනේ මොලේ. ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ, ඒක කරන්න ඕනේ, ඒක කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ඒ මොක කරත් වැඩක් නැහැ. අපි ලෙඩෙක්. අපි මානසික ආතතියෙන් පෙන්න මේ රේස් එකට අහුවෙච්ච අස්සෙක් වගේ දුවන එහෙම ජීවිතයක් නෙමෙයි. ඒක තේරෙන්නේ ඒ බොහෝ අයට ජීවිතයේ අවසාන කාලේ. මොකද අපි දැනගන්න ඕනේ අපි මැරෙන මිනිස්සු. මේ මැරෙන ටිකේ මේ ජීවිතේ විඳිනවා වගේ මේ මනස පෝෂණය කරගන්න ඕනේ. පෙරාත්මයක් ගැන ඊළඟාත්මයක් ගැන හිතන මිනිස්සු නම් අපි මේ සමහරට හිතන පොතක් කියවලා මොකටද මේකක් විදලා මොකටද කියලා හිතයි. ඒක මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුදුරුවන්ට අවුරුදු 95ක් 96ක් පෑන්න පස්සේ මම කොහොමද හරි අවුරුදු 100කට ලඟ වෙන්න ගත්තන් පස්සේ ඉතින් මේ හාමුදුරුවෝ ඉගෙන ගත්තනේ. යම් භාෂාව නම් ඉගෙන ගන්න කෙනෙක් අහනවා මොකටද හාමුදුරුවෝ ඔච්චර මේවා කියවන්නේ පොත් කියවන්නේ මේවා කරන්නේ කියලා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා මම මේ කියවන්නේ ඉගෙන ගන්නේ මගේ මේ අවසාන කාලේ කියලා මම දන්නවා. හැබැයි මගේ ඊළඟ ආත්මෙදි මේවෙන් යම් ප්‍රතිඵලයක් තියෙනවා. ඒක මමත් විශ්වාස කරනවා. මොකද අපි ජීවිතයේ දිගින් දිගටම යනකොට මේවා පුරුද්දක් වශයෙන් යන්න පුළුවන්. මොකද ඔය දැන් බෞද්ධ දර්ශනයේ නම් තියෙනවනේ මේ කර්මය කියන එක තියෙනවනේ. ඒක නවත්තන්න බෑ. අපි සමහරට ප්‍රශ්නයක් ආවම ජීවිතේ හානි කරගන්න. අපි හිතන ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා. නෑ, ඒ ප්‍රශ්නේ ඉවර නෑ. අපි ඊළඟ තැනින් පටන් ගන්නවා ඒක. ඉතින් ඒවා වෙනම කතන්දර. ඒ මොක වුණත් අපි මේ ජීවිතේ මේ මනස කියන එක පෝෂණය කරගන්න ඕනේ. ඉතින් ඒකට මේ පොතක් කියන එක හරි වැදගත්. අපි ගැන වෙනම කතා කරමු. දැන් ආයෙ පොත් ගැන කතා කරන්න නෙමෙයිනේ. ඒත් ඉතින් පොතක් කියවනකොට මේව කරා දැන් මම යන්නත් ලෑස්ති වෙන්න ඕනේ. කීයද හෙට උදේ මාව දිවියේ ආයුතුව තිබේ. මොකටද රේස් එකට රස්සාවට මොනව කරන්නත් රස්සාවකුත් කරලා ඉන්න එපා. කීයක් හරි හම්බ කරන්න එපා. කාලා බීලා ජීවත් වෙන්න.
ඉතින් හෙට උදේම අවදිවේ ආයි රේස් එකට යන්න. දැන් ඉතින් ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ගෙදර ඉතින් ඒ වැට් ටික කරගන්න එපා. දැන් මේ රෙදි ටික හොදගෙන මේව කරගෙන හෙට යන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් අද ඉරිදා මේ ඊවරත් වෙලාව එපා. නැත්තම් මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ. ඔන්න හිටපු තැන ඔක්කොම අස්පස් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ වල දාපු තැන මගේ රපදරවල් වල දාපු තැන මං හිතනවා මං ලස්සනට තව ගෙනට එන්න පුළුවන් විදිහට මේක ලස්සනට මේ පිරිසිදු කරලා තියෙනවා කියලා. ඉතින් බොහොම කනගාටුයි වුණා මෙතන දාලා යන්න දුක වුණත් දාලා යන්න සිද්ධ වෙනවා. ජීවිතය කියන්නේ එහෙමයි. ප්‍රියයන්ගේ වෙන්නීම දුකක්. ඉතින් අද ඇත්තටම ලෙන්ගතු ප්‍රියයෙන් වෙන වෙන ශෝකයක් දුකක් සංකාවක් දැන්න. ඒත් මොනව කරන්නද? කිලි පොලා සැලී යමින් නොනිම් සීතලේ කුරුළු හෙළි දිනෙත් පියා ඔබගේ උණුහුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හිට උදේම අවදී යා යුතුව තිබේ. අපි හිට උදේම අවදීලා යන්න වෙනවා. මේ ගම් කොමලියකින් සමු අරගෙන මෙතෙන් නුත් යන්න වෙනවා. ඉතින් මෙතන අස්පස් කරලා ඉවරයි. මේ පේනවනේ මම මේ ගිනි මෙලි ගහපු තැන අස් කරලා තියෙනවා. මේ කුඩාරම ගහපු තැන ගැහුවද කියලා හොයාගන්න බැරි වෙන අස් කරලා තියෙනවා. දර ටික පේනවනේ මම අයින් කරලා තියෙනවා. තව ඒකට පාවිච්චි කරන්න. දැන් මටම හරි ආයි දවසක පාවිච්චි කරන්න. මම මෙතන ඉඳීද මම කොහමත් හුඟක් සෙන්සුරාදාවල් ඉඳලා කොහේ හරි ඉන්න තමයි මම සිකුරාදා රැයිලා. ඉතින් සමහරට මෙතනට වෙන්නත් පුළුවන්. මෙතන මම රාශි හිටගත්ත තැන. එනින් තැනකට හරි යන්න පුළුවන්. මගේ බයිසිකලේ බඩු ටික මම දැන් ගෙනිච්චා. දැන් මෙන්න මේ බෑග් දෙක විතරයි තියෙන්නේ. පේන ඇති මේ බෑග් දෙක ගත්තන් පස්සේ මෙතන කෙනෙක් ඇවිල්ලා හිටියද කියලා නැති වෙන්නේ. මම මේක අස්පස් කරලා තියෙනවා. මේ විදිහට තමයි කවුරු පරිසර පද්ධතිය ගියත් මම හිතන්නේ යන්න ඕනේ. මම පාසලකුණු විතරක් නෙමෙයි ටයර් සලකුණුත් තියලා තියෙනවා මේ. එච්චරයි අපි තියලා තියෙන්නේ. මෙතනින් කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. පුළුන් කෑල්ලක දෙයකවත් සතෙක්වත් මම දැකලා තියෙනවා ගස්වල අතු අරේ මේක කඩාගෙන යනවා. ලස්සන ගහක් දැක්කම ගෙඩි කඩාගෙන විනාශ කරනවා. කන බොන දෙයක් නම් කමන්නේ නැහැ. සමහර බොරුවට කිසිම තේරුම් නැතුව එහෙම කරනවා. ඉතින් එහෙම නොකර තමන්ගේ සැප සතුට ඒ මානසික සුවය ලබාගෙන මේ විදිහට මේව කරමු. යනවා නම් ඒක පරිසරයටත් හානියක් නෑ අපටත් හානියක් නෑ. ඉතින් අපි යන්න ඒ ඇස්සේ මෙන්න ඊටකොල කැලලක් තියෙනවා. ඒකත් එහෙම අරගෙන ඒකත් ඉසික් කරගෙන යනවා. ඉතින් අපි ආයි දවසක ආයි කැම්ප් එකක් කොයි හරි ගහමු නැත්තම් වෙනින් කොයි හරි සංචාරයක යෙදෙමු. ඉතින් එහෙනම් සුබ දවසක් ජය වේවා. මං ඉල්ලා ඉන්නවා හැමෝගෙම මේ ශරීර සැප සතුට මේ වාණිජ්‍ය ලෝකේ ආර්ථික අයිඩියත් එක්ක ඒ පස්සේ දුවනවා වගේ මානසික සුවයත් මනසට සැපක් සතුටක් තමන්ගේ දරුවන්ට තමන් ලබනවා වගේ තමන්ගේ දරුවන්ට බිරිඳට තමන් ලබාගෙන ඒ සැප සතුට ගන්න ඒක වෙනස්ම දෙයක්. ඒක ජීවිතේ අපිට සල්ලි දීලවත් ගන්න බෑ. ඔක වයසට ගිහිල්ලා ගියාම අපිට මේ වගේ දාන්න බෑ. මේ වගේ රෑ ඇවිල්ලා හෙනින්න බෑ. අපි අසනීප වෙයි. මොකද පැරැන්න වගේ අපි ගොඩක් කල් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ලෙඩ දුක් හැදෙන මිනිස්සු, ඉක්මනට මැරලා යන මිනිස්සු. ඉතින් මේ පුළුවන් කාලේ තරුණ කාලේ මේ මානසික සුවයත් මනසරත් මේක දෙන්න. එහෙනම් අපි තිබ්බ ජය වේවා.